දැන් අපි සාකච්ඡා කරන්නේ embedded style sheet එකක් add කරගන්නේ කොහොමද කියන කාරණාව ගැන. ඔයගොල්ලන්ට පුළුවන් window කියන menu එක යටතේ CSS styles කියන option එක select කරගන්න. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ panel එකක් එනවා CSS styles කියලා. එතන all තියෙනවා, current තියෙනවා. මෙතන ඒ වගේම ඒ head එකේ යටතේම තියෙනවා side එකේ ක්ලික් කරන්න එතන ක්ලික් කරාම new කියලා තියෙනවා. ඒ ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න. එතකොට ඔයගොල්ලන්ට choose or enter a name for your selector කියලා හරි මොකක් හරි name එකක් enter කරන්න එනවා. එතනදී මම CSS කියන නම ඇතුළත් කරනවා. සාමාන්‍යයෙන් HTML elements වලට CSS භාවිතා කරන්න ලේසිම ක්‍රමය තමයි මේ class කියන system එක. මම ඒක නිසා ඒකම apply කරනවා. apply කරලා ඉවරලා මෙතන තියෙනවා choose where your rule will be defined කියලා. ඒ කියන්නේ මෙතන this document only කියන එක ක්ලික් කරාම අපිට මේ HTML document එක තුලම CSS style එක embedded වන ආකාරයට create කරගන්න පුළුවන්. මම මෙතන නැවතත් නම දෙනවා CSS කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන new style sheet තියෙනවා. ඊට පස්සේ ඒ වගේම this document only තියෙනවා. ඔයගොල්ලෝ this document only කියන එක ක්ලික් කරලා ඉල්ල ඕකේ කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ box එක open වෙනවා. එතන තියෙනවා type තියෙනවා, categories යටතේ තියෙනවා type, background, block, box, border, list, positioning, extensions වගේ categories කිහිපයක් තියෙනවා මේකේ ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලන්ට එකෙන් එක කරලා බලන්න පුළුවන් කිසිම හානියක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මෙතන පුළුවන් type එක යටතේ font size එකක්, එතකොට font type එකක්, ඒ වගේම font color එකක්, underline, overline, none ඒ වගේ ගොඩක් ඒවා දෙන්න පුළුවන්. background කියන option category එක යටතේ background color එකක් ලබා දෙන්න පුළුවන්, background image එකක් ලබා දෙන්න පුළුවන්. මම මේ CSS කියන එක මම පළවෙනියට ෆයිල් එක සේව් කරගත්තා embedded style එකක්. ඉතින් මම මේකේ background එක හැටියට background image එකක් select කරගන්න පුළුවන් අවශ්‍ය නම් මේ විදිහට browse කිරීමෙන් මම දැන්ට color එක select කරගන්නවා red color එක. select කරලා ඊට පස්සේ මම මෙතන type කියලා තියෙනවා. type එකට font type එක දෙනවා මම Arial black. ඊට පස්සේ font size එක දෙනවා 36. දීලා ඉවරලා underline කියන එකත් දාලා ඉවරලා මම okay කරනවා. okay කරලා ඉවරලා ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේ style එක කොහොමද අපි නිර්මාණය කරන text එකට add කරගන්නේ කියලා. මම මෙතන text එක තව ටිකක් වැඩිපුර type කරනවා. type කරලා ඉවරලා මම ඒක select කරගන්නවා. select කරගත්තාන් පස්සේ මට පුළුවන් මෙතන තියෙනවා edit rule කියලා තියෙනවා. එතනින් මට පුළුවන් අවශ්‍ය කරන විදිහට මෙහෙම background අර වගේ CSS භාවිතා කරලා කරන්න පුළුවන් rules ඔක්කොම මෙතනක් තියෙනවා ඒ categories ටික. මට එතකොට font type එක ඒ වගේ font size එක වගේ වෙනස් කරලා ඉවරලා okay කරන්න පුළුවන්. දැන් මම draw කරලා තියෙන layer එකට කොහොමද මේ style sheet එක add කරගන්නේ කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මේ style sheet එක apply කරන්නේ කොහොමද කියලා දැන් මම නිර්මාණය කරගත්ත. මුලින් layer එක මම select කරගන්නවා. select කරලා ඉවරලා මෙතන class කියලා තියෙනවා. class කියන එක යටතේ CSS කියන style එක මම add කරගන්නවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මම කලින් style එකක් create කරා. ඒ style එකේ මම background color එක වශයෙන් red color එක දුන්නා. ඒ වගේම මම font size එකයි underline එකයි apply කරා. ඉතින් මට පුළුවන් මෙහෙම ලේසියෙන්ම මේ class කියන option එක යටතේ select කර ගැනීමෙන් මගේ CSS එක මේ මම නිර්මාණය කරගත්ත layer එකට apply කරගන්න. ඔයගොල්ලෝ කරලා බලන්න මේ වගේ embedded style sheet එකක් නිර්මාණය කරලා ඔයගොල්ලොන්ට මේ වගේ එකක් නෙමෙයි දෙක තුනක්ම නිර්මාණය කරලා එක එක object එකට ඔයගොල්ලොන්ට apply කරන්න පුළුවන්.